this is the life as Ama. අද මම මගේ ෆස්ට් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතුවා. ඒකට මම තෝරගත්තේ අන්බොක්සිං වීඩියෝ එකක්. මේක තමයි මම අලුතින්ම ගත්ත DJI Osmo Pocket 4 එක. DJI Osmo Pocket 4 එක එයාලා ඔෆිෂියලි රිලීස් කරේ අප්‍රේල් 16. එතකොට camera.lk එකෙන් මේක ඇඩ්වර්ටයිස් කරලා තිබුණේ දවස් 3කට කලින්. ඒ කියන්නේ අප්‍රේල් 23 වගේ. මම පර්චේස් කරේ ඊයේ. ඒ කියන්නේ අප්‍රේල් 25 එයාලගේ MC outlet එකෙන්. මට ඕනලා තිබුණේ හරිම පොඩි ඩිවයිස් එකක්. ඒ කියන්නේ මගේ කන්ටෙන්ට් වලට ඕන කරන වීඩියෝස් ඇන්ඩ් ෆොටෝස් ගන්න ගොඩක් ෆැෂන් ඇති ඩිවයිස් එකක්. එහෙම එකක් සර්ච් කරනකොට තමයි මම දැක්කේ මේ DJI Osmo Pocket 4 එක. මේකේ versions දෙකක් එනවා. standard combo version එකයි creator combo version එකයි. මට හිතුණා මගේ requirement එකේ හැටියට standard combo version එක විතරක් දැනට ගත්තම ඇති කියලා. මට මේකට 1.85යි 500ක් වුණා. අපි බලමු unbox කරාම කොහොමද තියෙන්නේ කියලා. මුලින්ම තියෙන්නේ මේ පවුච් එක. ඒක ඇතුලේ තමයි කැමරා එකට ඕන කරන ඔක්කොම ඇක්සසරිස් ටික එන්නේ. ඊට අමතරව එයාලගේ මේ මැනුවල් එකක් තියෙනවා. අපි බලමු මේක පවුච් එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මුලින්ම තියෙන්නේ මේ පොඩි ඩිවයිස් එක. ඒක තියෙන්නේ අපිට Osmo Pocket එක මොකක් හරි එකකට මවුන්ට් කරන්න වගේ. ඊට අමතරව type C to C කේබල් එක තියෙනවා. එතකොට මේක තමයි අපේ කැමරා එක. අපි එළියට අරගෙන බලමු කැමරා එක කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි මගේ ෆස්ට් කැමරා එක. සයිඩ් එකේ තියෙනවා Pocket 4 කියලා. පිටිපස්සෙන් එයාලගේ DJI logo එක තියෙනවා. ඒගොල්ලෝ අලුතින් මේ ක්ලෑම්ප් එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා Osmo Pocket 4 එකට. මේක මුලින්ම ඔන් කරනකොට මුලින්ම යාලගේ Osmo logo එක ඇවිල්ලා ඊට පස්සේ අපිට එනවා අපේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එනවා මේ QR code එක. ඒ QR code එක ස්කෑන් කරලා එයාලගේ app එක download කරලා අපේ ඉතුරු settings ටික හදා ගන්න ඕනේ. මං හිතාගෙන ඉන්නවා ලස්සන videos කරලා upload කරන්න. මං හිතනවා ඔයගොල්ලෝ ඒවට කැමති වෙයි කියලා. And if you have any suggestions, please let me know. Bye.